තමන් යන පාර අන් අයට තේරුම් ගන්න බැරි වුණාට කමක් නැහැ. මොකද ඒක එයාලගේ ගමන නෙවෙයි. ඒ යන්නේ ඔයාගේ ගමන. සමහර වෙලාවට අපි කන්න තීරණ, අපි දකින හීන වටේ ඉන්න අයට නිකන් තේරුමක් නැති දෙයක් වගේ පේනෙන්න පුළුවන්. එයාලා අහාවේ ඇයි මේ තරම් අමාරු පාරක් තෝරගත්තේ කියලා. හැබැයි මතක තියාගන්න, ඔයාගේ පාරේ ගමනාන්තයේ තියෙන ලස්සන දකින්නේ ඔයා විතරයි. අනිත් අයට පේන්නේ ඔයා යන පාරේ තියෙන කටු ටික විතරයි. එයාලට ඔයාගේ දැක්ම තේරුම් ගන්න බැරි වුණාට එයාලට බැලලා වැඩක් නැහැ. මොකද ඒ හීනය විශ්වාස කරන්න ශක්තිය දුන්නේ ඔයාට මිසක් එයාලට නෙවෙයි. අනිත් අයගේ අනුමැතිය එනකම් බලන් හිටියොත් ඔයාට සිද්ධ වෙන්නේ එකම තැන නතර වෙන්න. ඒ නිසා කවුරු පිළිගත්තත් නැතත් තමන්ගේ හදවතට එකඟව තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් බය නැතුව එක අඩියක් ඉදිරියට තියන්න. අන්තිමේදී ඔයාගේ ජීවිත කතාව ලියන්නේ ඔයා මිසක් වෙන කවුරුත් නෙවෙයි. ඒ නිසා අනිත් අයගේ කතාවල අතිරේක චරිතයක් වෙන්නේ නැතුව ඔයාගේම ගමන ඔයාට ඕන විදිහට ලස්සනට බොහොම පරිස්සමෙන් යන්න.